නිවන් දකින්නවා කියන වැඩපිළිවෙල හරි සූක්ෂම වැඩපිළිවෙලක්. බොහොම ප්‍රවේශමෙන් ගන්න ඕන එකක්. බොහොම ප්‍රවේශමෙන් ක්‍රියාත්මක කරන්න ඕන එකක්. ඒකට පින්වතුනි කලබලයන්ට එහෙම මේක කරන්න බෑ. ඒක නිසා ඔබ හැමතිස්සෙම බලන්න පින්වතුනි සත්‍ය තේරුම් ගන්න. එතන ඔබගේ අභිප්‍රාය වෙලා තියෙන සත්‍ය තේරුම් ගන්න එක. ඔබ ටික ටික සත්‍ය තේරුම් ගන්නවා. එහෙම නැතුව පින්වතුනි ඔබට හිතුනොත් මම කොහොම හරි නිවන කරගන්නවා කියලා. එතනින් එහාට පින්වතුනි ඔබ නිවන පස්සේ හඹා යනවා දැන්. යමක් පස්සේ හඹා යනවා කියලා කියන්නේ පින්වතුනි ඒ හඹා යන එක නිසා පුදුම පීඩාවකටපත් වෙනවා ඔබ. දැන් තරුණ කාලේ කොල්ලෙක් කෙල්ලෙක් පස්සේ හඹා යනවා. ඒ ගෑල් ළමයා නැතිවීම තුල මහා පුදුම පීඩාවක් එනවා ඒ දරුවට. දැන් ඔබ පටන් ගත්තොත් එහෙම නිවන පස්සේ හඹා යන්න. දැන් මොන පීඩාවක්ද දෙන්නේ? දැන් නිවන් පීඩාව වෙනවද නැද්ද? දැන් නිවන නැහැනේ. මොන පොඩ්ඩක් වෙලා භාවනා කළා බලනවා හරිද කියලා. කොහොමද කරන්න ඕක? ඒකදී ওই විදිහට පීඩාවටපත් වුණාට පස්සේ අන්තිමට ඔබ නිවන් දැකලා දන්නේව නැතුව. ඉතින් ඔබට හිතනවා දැන් ඔබ හරිය කියලා වෙලේ. ඊට පස්සේ මේ විදිහට ඔප්පු කරන්න හදනවා. මම නිවන් දැකලා ඉන්නේ කියලා පෙන්වන්න හදනවා ලෝකෙට. ඔය තියෙන සියුම් පිස්සුවේ ප්‍රතිඵල පිට. ඔබට හිතනවා නම් කොයිල හරි ඔබ දැන් හොඳට ධර්ම අවබෝධ කරලා තියෙන්නේ කියලා එහෙම පෙන්වන්න කාට හරි. ඔය සියුම් පිස්සුවේ ප්‍රතිඵල. හොඳට බලන්න පිටුදේ එහෙම අවස්ථාවක් ඔබගේ ජීවිතේ තියෙනවනේ. ඒ සියුම් පිස්සුවේ ප්‍රතිඵල. මොකද හේතුව ඔබ නිවන පස්සේ හඹා යන්න පටන් ගන්න තියෙනවා. හඹා යන්න එපා. මොකද හේතුව පිටුතුනේ නිවන කියන එකට අනාගතයේදී යන්න බෑ. නිවන කියන එකට යන්න පුළුවන් මේ වෙලාවේ. මේ වෙලාවේ කොච්චරද ඔබගේ මානසිකත්වය සැහැල්ලුද? එන්නේ මට්ටමට නිවනට යන්න පුළුවන් මේක. සැහැල්ලුතාවය කියලා කිව්වේ පිටුතුනේ පස්සද්ධිය. ඒ කියන්නේ හිත කෙලෙසුන්ගෙන් සැහැල්ලු වෙන්න ඕනේ පිටුතුනේ. يعني ධර්මාබෝධයට පත් වී පින්ගතනේ අර හිර වෙලා බැඳිලා තියෙන කෙලෙස් ටික ටික නිදහස් වෙන්න ඕනේ. අන්නේ කෙලෙස් වලින් ටික ටික නිදහස් වෙනකොට පින්ගතනේ ඔබගේ හිත පස්සද්ධියටපත් වෙනවා. පස්සද්ධිය කියලා කිව්වේ හිතේ තියෙන සැහැල්ලු භාවයට. ඒක නිකන් අර දුව දීගේ දුන්නාට පස්සේ එන සැහැල්ලුව නෙමෙයි හැබැයි. කියන දුව දීගේ දුන්නාට පස්සේ අම්බ ඇති යන්තම් දැන් මගේ හිතට හොඳ සැහැල්ලුවක් දැනෙනවා කියලා. ඒක නෙමෙයි. හිත කෙලසුන්ගෙන් නිදහස් වෙනකොට එන සැහැල්ලුව පින්ගත. ඒක එන්නේ හැමතිස්සෙම ධර්ම අවබෝධය තුලින්. ඒකයි මේකේ තියෙන මූලික තැනට යන්න. ධර්ම අවබෝධය තමයි යංක එකට තියෙන්නේ. ඒක නිසා මේ ධර්ම අවබෝධයටපත් වෙන්න උත්සාහ කරන්න හැම මොහොතකම.